අයිබෝන් කියලා ප්‍රාර්ථනා කරනවා 11 වසරේ මගේ ආදරණීය පුංචි පොඩ්ඩන්ට. දැන් මේ වෙද්දී ඔයාලා සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන ගමන් ඇත්තේ. පොළේ විභාගයට දැන් ලෑස්ති වෙන ගමන් ඇත්තේ. අද මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ 22 වෙනිදා. එතකොට ඔයාලට එක්සෑම් එකට තව හරියටම දවස් 24ක් වගේ තමයි තියෙන්නේ. හරිද? මේ දවස් 24 ඇතුලේ ඔයාලට පුළුවන් මේක සම්පූර්ණ මේ වගේ මෙච්චර කාලයක් ඔයා කරපු වැඩපිළිවෙල වෙනස් කරලා හරියට වැඩ කරන්න ගත්තොත් ඔයාගේ සම්පූර්ණ රිසල්ට් එක ඔයාලට වෙනස් කරන්න උපරිම හැකියාව තියෙනවා. හරිද? එතකොට ඔයාලා දැන් මම කතා කරන විෂය විද්‍යාවනේ. එතකොට අපි බලමුද විද්‍යාව විෂය ඇතුලේ ඔයාලා මේ වෙද්දී මේ අද දවසේ වෙද්දී ඔයාලා ඉන්නේ මොන මට්ටමකද කියලා ඔයාලා අඳුරගෙන තින්නේ. දැන් සාමාන්‍ය මට්ටම් කීපයකට තියෙන්නේ. එක්ක ඔයා F එකක ඉන්න පුළුවන්. කියන්නේ ෆේල් මට්ටමේ ඉන්න පුළුවන්. ඒක ලකුණු 35ට වඩා අඩුවෙන් ගන්න පුළුවන් ඔයා. නැත්තම් S එකක ඔයා ඉන්න පුළුවන්. නැත්තම් ඔයා C එකක ඉන්න පුළුවන්. නැත්තම් ඔයා B එකක ඉන්න පුළුවන්. නැත්තම් ඔයා A එකක ඉන්න පුළුවන්. ඔයා දැන් අඳුරගෙන තින්නේ මේ මට්ටම් වලින් ඔයා මොන මට්ටමේද ඉන්නේ කියලා. අනිවාර්යෙන් ඔයා ඒක අඳුර ගන්න ඕනේ. ඔයා මේ මට්ටම් වලින් මොන මට්ටමකද ඉන්නේ කියන එක ඔයා මුලින්ම අඳුර ගන්න ඕනේ. මම විශ්වාස කරනවා සමහර කට්ටිය මේ වෙද්දී තමන් ඉන්න මට්ටම අඳුරගෙන තමන්ගේ වැඩ ටික ලස්සනට කරගෙන යනවා ඇති. මේ අන්තිම මොහොතේ අර වැඩේ නැත්තරම නැති වෙලා එහෙන අසරණ වෙලා ඉන්න කට්ටියක් ඉන්නවානේ. අන්න එයාලට තමයි මගෙන් මේ පුංචි උදව්ව. එතකොට ඔයාලා මුලින්ම තේරුම් ගන්න ඕන අපි මොන මට්ටමකද ඉන්නේ කියලා. දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා සර් අපි කොහොමද ඒක අඳුරගන්නේ? අපිට ඒක අඳුරගන්න ක්‍රමයක් තියෙනවා. ඔව් පුංචි ක්‍රමයක් තියෙනවා. මේක මම ප්‍රායෝගිකව පාවිච්චි කරපු ක්‍රමයක්. හරිද? ඔයාට කරන්න පුළුවන් මෙන්න මෙහෙම වැඩක්. ඔයා ගාව පාස් පේපර් පොතක් තියෙනවනේ නැත්නම් පාස් පේපර් එකක් ගන්න හරි වෙනවා මේ වෙලාවේ හැටියට. හරිද? අපිට මේකේ සායහෙන්න ගේමක් ගන්න පුළුවන් පාස් පේපර්ස් වල පාවිච්චි කරලා නැත්නම් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පාවිච්චි කරලා. හරිද? එතකොට ඔයාට පුළුවන් නම් 2016 අවුරුද්දේ 2016 අවුරුද්දේ ඒ කියන්නේ ඔයාලගේ සිලබස් එකෙන් ආව පළවෙනි පේපර් එක මේ. හරිද? 2016 අවුරුද්දේ MCQ පේපර් එක ගන්න. හරිද? අපි MCQ කියලා කියන්නේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය ඈ. මොන ප්‍රශ්න පත්‍රයද? බහුවර්ණ ප්‍රශ්න පත්‍රය. 2016 අවුරුද්දේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය ගන්න ඕන ඔයා. ප්‍රශ්න පත්‍රය. 2016 අවුරුද්දේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය අරගෙන ඔයා තනියෙන් පොත් ඔක්කොම අයින්ට කරලා. ඔල්ලෝසුවක් විතරක් ළඟ තියාගෙන ඔයාලා බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට සාමාන්‍ය විනාඩි කීයක් හම්බ වෙනවද? අනිවාර්යෙන් හම්බ වෙන්නේ විනාඩි 60යිනේ. විනාඩි 60යිනේ. 60 මිනිත්ස් නේ. ඒ කියන්නේ අපි කියනවා එක පැයක් කියලා අපි කියන්නේ උකට නේද? ඔයා ඔන්න ඔය පැයේ ඔය 2016 අවුරුද්දේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය අරගෙන ඔයාට තනියෙන් කරන්න පුළුවන් ප්‍රශ්න ටික. ඔයාට දැන් ප්‍රශ්නේ බලන්න බැලුවාම ඔයාට තේරෙනවා මේක මට කරන්න පුළුවන්ද බැයිද? කනාෂොට් බෑමද? කනාෂොට් ගහන්න බෑ. හරිද? ඔයාට පුළුවන් ප්‍රශ්න ටික තියෙනවා. ඔයාට පුළුවන් ප්‍රශ්න තියෙනවා, බැරි ප්‍රශ්න තියෙනවා. දෙකයි තියෙන්නේ. ලාවට පුළුවන් ඒවා තියෙන්න පුළුවන්. හරිද? ඔයාට හොඳටම පුළුවන් ප්‍රශ්න ටික විතරයි ඔයා කරන්න ඕන. ලාවට පුළුවන් කනාෂොට් ඒව බෑ. ඔයාට හොඳටම පුළුවන් ප්‍රශ්න ටික ඔයා ටික් කරන් යන්න. හරිද? ටික් කරන් ගිහිල්ලා පේපරේ බලලා ඔයාගේ ප්‍රශ්න වලට ඉරි ගහගෙන යන්න. ඔයාට එන උත්තරේ ගහගෙන යන්න පේපරේ. කොටු කොලයක් මාක් කරන්න එපා. උත්තරේ මාක් කරන් යන්න. හරිද? පේපරේ උත්තරේ මාක් කරන් යන්න. ගිහිල්ලා අවසානයේ ඔයාට හම්බ වෙනවනේ 2016 අවුරුද්දේ උත්තර පත්‍රය. 2016 අවුරුද්දේ උත්තර පත්‍රය අරගෙන ඔයා බලන්න දැන් ඔයා ගහපු උත්තර ප්‍රමාණය තියෙනවනේ. ඒ උත්තර ප්‍රමාණය කීයක් ඔයාගේ හරිද? කීයක් ඔයාගේ වැරදිද? අපි හිතමුකෝ ඔයාගේ වරදිච්ච ප්‍රමාණය අපි නිකන් ගණනය කිරීමක් විදිහට ගමුකෝ. සාමාන්‍යයෙන් ඔයාගේ හරි ගියේ MCQ 10යි නම්. MCQ 10යි නම් ඔයාගේ හරි ගියේ. MCQ කීයකින්ද මේ වගේ 10 ඇවිල්ලා තියෙන්නේ? 40කින් තමයි ඔයාට මේ 10 ඇවිල්ලා තින්නේ. 40කින් තමයි ඔයාට 10 ඇවිල්ලා තින්නේ. 10ක් නම් ඔයාට ආවේ MCQ. ඇත්තටම දැන් ඔයා ඉන්නේ මෙන්න මේ මට්ටමේ. හරිද? සරල කතාව ඔයා දැන් ඉන්නේ F මට්ටමේ. හරිද? MCQ 10ක් ගහලා ඔයාට කොහොමදවත් ස්කෝර් කරන්න බෑ එහා පැත්ත. මොකද ඔයාට MCQ 10ක නොලෙජ් එක නම් තියෙන්නේ. මම විශ්වාස කරනවා ඔයාට අර ඉතුරු ප්‍රශ්න වලට උත්තර ලිවීමේ හැකියාව, ලියන ප්‍රශ්න වලට උත්තර ලිවීමේ හැකියාව 100%ක් තියෙන්නේ නැතු ඇති. මොකද ඔයාට MCQ 10යි නම් හරියටම ගහන්න පුළුවන්. මම කියන්නේ කනාෂොට් අතහැරලා හරියටම ගහන්න පුළුවන් 10යි නම් මම විශ්වාස කරනවා ඔයාට රචනා ප්‍රශ්න පත්‍රය හොඳටම perform කරන්න හැකියාවක් නැහැ කියලා. හරිද? එහෙමනම් ඔයාට අපි ඒ කරන්න ඕන වැඩපිළිවෙලක් තියෙනවා F එකට. මම ඒක මේ වැඩසටහනෙන් පස්සේ කියන්න. හරිද? හරි. එතකොට ඔයාගේ MCQ ගහන මේ වෙද්දි 20ක් වගේ වෙලා තියෙනවා නම් 20ක් 15ක් අතර අපි ගන්න 15ක් 20ක් අතර කියලා 15ක් 20ක් අතර නම් ඔයාගේ MCQ ප්‍රමාණය යන්නේ. ඔයා ඉන්නවා සාමාන්‍ය S1ක් C1ක් අතර. හරිද? මේක තීරණය වෙන්නේ ඔයා රචනා ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන විදියත් එක්ක. හරිද? අනිවාර්යෙන් ඔයාගේ MCQ 25ක් 35ක් අතර වගේ නම් බොහෝ දුරට ඔයා C එකක ඉන්නේ. බොහෝ දුරට C එකක B එකක තමයි ඉන්නේ. හරිද? බොහෝ දුරට B එකට ළඟයි. යා අනිවාර්යෙන් බොහෝ දුරට B එකට ළඟයි. සාමාන්‍යයෙන් MCQ තියෙනවා. ඔයා දන්නවනේ 35යි
40 රේන්ජ් එකක් ඇතුළතින් බොහෝ දුරට අනිවාර්යෙන් යාට ඒකක් එනවාමයි. හරිද? ඒක 40 ඇතුළු උඩරිම හරිද? යා අනිවාර්යෙන් 35 40 අතර ගෙවුවා කියන්නේ MCQ අනිවාර්යෙන් යාට ඒකක් එනවා. පොතේ හැටියට. හරිද? හරියටම බැලුවොත් යාට එන්න ඕනේ. යාට දැනුම තියෙනවානේ. දැනුම නැතුව නෙමෙයි. හරිද? මේ සාමාන්‍ය මේ MCQ 35 40 කියලා අතර මැද්දේ ඉන්නේ. සාමාන්‍ය අමාරු MCQ සාමාන්‍යයෙන් 5ක් විතරක් එනවනේ. ඒ ටිකත් මෙහෙ ලයින් කරලා තමයි යාට ඒකක් එන්නේ. තේරුණාද? එතකොට මෙන්න මේ විදිහට ඔයා මුලින්ම තේරුම් ගන්න ඕන ඔයා ඉන්න ලෙවල් එක. හරිද? දැන් අපි හිතමුකොට MCQ 10යි නම් හරිය ගියේ ඔයා ඉන්නේ අනිවාර්යෙන් F එක මට්ටමේ. F එකක් හෝ C එකක්. මට හරියටම කියන්න බෑ ඔයා රචනා ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන විදියත් එක්ක තමයි ඒක දිගට යන්නේ. අපි හිතමුකෝ F එක මට්ටමේ ඉන්නේ කියලා. MCQ 20. ඒ කියන්නේ 15ත් 30ත් අතර යනවා නම් ඔයා S එකක් හරි C එක මට්ටමේ ඉන්නේ. 35 35 අතර යනවා C එක හෝ B එක මට්ටමේ ඉන්නේ. 35 අතර යනවා නම් අනිවාර්යෙන් ඔයා A එක මට්ටමේ ඉන්නේ. හරිද? ඒක ඔයා මුලින්ම තේරුම් ගන්න ඕන. හැබැයි මේ පේපර් එක කරලා මේ MCQ ගානේ දැකලා අම්බෝ හරි මට කෙලවීම නියතයි වගේ මට්ටමක ඉන්න එපා. හරිද? ඔයා එහෙම හිතන්න එපා. හරිද? ඔයා මොන මට්ටමේ ඉඳියත් අපිට මේ දවස් 24 ඇතුළත සෑහෙන්න ගේමක් ගහන්න පුළුවන් කියන එක ඔළුවේ තියාගන්න අනිවාර්යයි. ඔයා වැඩ කරොත්, ඔයා මේ මොහොතේ වෙනස් වුණොත්, ඔයාට මේ ගේම ගහලා ඉවර කරන්න පුළුවන්මයි. හරිද? හරි. මේ වැඩේ කරලා නවතිනවද 2016 විතරක් නෑ. අපි එක පැත්තකින් බැලුවානේ අපේ මට්ටම. අපි දැන් බලන්න තව මට්ටමකින්. මේ වැඩේ අපි බලන්නේ හරියටම අර නිකන් ලක්ෂ දෙකක් අතර තියලා බලන්න හරිද? ඔය අත්‍තරම ඉන්න මට්ටම මොකක්ද කියලා. සමහර නම් 2016 විතරයි බලන්නේ. ඒ කියන්නේ එක අවුරුද්දක් විතරයි සමහරු කරලා බලන්නේ. නෑ මං කියන ක්‍රමේ තවත් වඩා ප්‍රායෝගිකයි. හරිද? ඔයා ගන්න 2024 25 පේපරයි. කියන්නේ ගිය අවුරුද්දේ තිබ්බ ඕලෙවල් පේපරේ දීන්නේ. අන් ඒ පේපරෙත් ගන්න. 2024 25 කියලා තමයි ඔයාලට මේ Google එකේ සර්ච් කරොත් හම්බෙන්නේ. 2024 25 ඕලෙවල් පේපරේ. ඒකත් ගන්න. ඒකෙත් අර මං කිව්ව විදිහටම ඔයාට පුළුවන් MCQ. ඔයාට පුළුවන් කියන වචනේ හොඳට මතක තියාගන්න. පුළුවන් MCQ විතරයි ඈ. කනා බෑ. කනා ෂොට් ගහන්න බෑ. හරිද? පුළුවන් MCQ ටික ගන්න. ඒ ටික මාක් කරන් ගිහලා ඒ ටික කරලා බලන්නකො. ඒත් ඔයාට ඉන්නේ අර විදිහටම නම් MCQ වල අගයන්. අර විදිහටම නම් ඔයාට MCQ වල උත්තර එන්නේ. ලකුණු ටික එන්නේ. ඇත්තටම ඔයා ඉන්නේ මේ මට්ටමේ කියන එකට අපිට වැඩි සම්භාවිතාවයක් තියෙනවා. හරි. එහෙමනම් සර් අපි මොකද කරන්නේ? හරි. එහෙමනම් අපි මොකද කරන්නේ කියන ප්‍රශ්නෙට අපිට පියවර ටිකක් තියෙනවා. හරිද? ඔයා දන්නවද සාමාන්‍යයෙන් O level විභාගයේ ඔයාට කරන්න බඩ දෙකක් මං කියන්නම්. හරිද? ඔයාට හොඳටම ලකුණු ගන්න පුළුවන් එක ප්‍රශ්නයක් ඔයාට එනවා. ඔයාගේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ. ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ ඒ කියන්නේ අර හිස්තන් තියලා තියෙන පේපරේ අන්නේ හිස්තන් තියලා උත්තර ලියන්න හිස්තන් තියලා තියෙන අන්නේ පේපරේ පළවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නේ. පළවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නේ ගොඩාක් වෙලාවට හැදෙන්නේ 11 ශ්‍රේණියේ අන්තිම පාඩමේ. ශ්‍රේණියේ අන්තිම පාඩමේ. අන්තිම පාඩම. පරිසරය සම්බන්ධ පාඩමක් ඈ. ආහාර දාම, ආහාර ජාල, පිරමීඩ, ඊට පස්සේ ඔය පරිසර දූෂණ සම්බන්ධ කතා ටිකක් මේ පාඩමේ තියෙනවා. හරිද? මේක හොඳ වැදගත් පාඩමක් ඈ. ඔයාට මුලින්ම කරන්න ඔයා දැන් ඉන්නේ F මට්ටමේ හරි C මට්ටමේ හරි S මට්ටමේ නම් ඔයා මුලින්ම මෙන්න මේ පාඩම බලා ගන්නකො. මෙන්න මේ පාඩම හොඳට බලාගෙන. මේ පාඩම හොඳට අධ්‍යයනය කරලා ඔයා 2016 ඉඳන් 2023 24 වෙනකම් මෙන්න මේ අවුරුද්ද වෙනකම්. හරිද? මෙන්න මේ අවුරුද්ද වෙනකම්. 2016 ඉඳන් 2023 24 වෙනකම්. හරිද? ඔව් ඊට පස්සේ මේ අවුරුද්දක් තිබ්බ. ඊට පස්සේ අවුරුද්දක් තිබ්බනේ. 2024 25 තිබ්බනේ නේද? 2024 25 හොඳේ. 2024 2025 පේපරේ තිබ්බනේ. 25 යන් තියෙන්නේ. හරිද? මෙන්න මේ අවුරුද්ද වෙනකම්. past papers ටිකේ structured essay papers ටික ගන්න. හරිද? ව්‍යුහගත රචනා ප්‍රශ්න කොටස් ටික ගන්න. අරගෙන අන්න ඒ ප්‍රශ්න ටික වෙන් කරගන්න. පළවෙනි ප්‍රශ්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්නේ හැම අවුරුද්දකම පළවෙනි රචනා ප්‍රශ්නේ වෙන් කරගන්න. වෙන් කරගෙන ඔයා මේකේ තියරි ටික බලලා අච්චුපොත හරි නැත්නම් ඔයාලට දැන් ගොඩාක් අවස්ථා හැදිලා තියෙනවානේ. ඒ අවස්ථා පාවිච්චි කරලා YouTube එකේ තියෙනවා තව විවිධ විදියට ඔයාලා ක්ලාස් යන සර්ගේ තියෙනවා. ඒ විදිහට ඉගෙනගෙන බලලා කොහොම හරි ෂෝට් නෝට් එකක් බලලා මොකක් හරි බලලා මේ කොටස බලලා මෙන්න මේ ව්‍යුහගත රචනා ප්‍රශ්න ටික මුලින් කරලා. හරිද? ඒ උපරිම ලකුණකට යන්න උපරිම උත්සාහයක් දරන්න. හැබැයි මේ ප්‍රශ්නේ පොඩි කේසයක් තියෙනවා. අර මේ ප්‍රශ්නේ ඔයාලගේ කොච්චර ප්‍රායෝගික භාවිතයක්ද කියන එක චුට්ටක් බලන්න. ඒ කියන්නේ ඔයාලට කොච්චර පරිසරය ගැන දැනුම තියෙනවද කියන එක චුට්ටක් බලන්න. ඒක අවුලන්නේ. හරිද? ලයින් එකක් ගන්න පුළුවන්. හරිද? ඒක කරලා ඉන්න මුලින්ම. හරි. ඒක කරාට පස්සේ මම ඔයාලට පොඩි මැජික් ට්‍රික් එකක් කියනවා. ඒ තමයි ඔයාට කරන්න තියෙනවා මෙන්න මෙහෙම වැඩක්. හරිද? දවසට තව දවස් 24ක් තියෙනවානේ. අපි මුලින්ම ගමු එක දවසක්. අද දවස ගන්නකො මේ වීඩියෝ එක දකින මුල්ම දවස ඔයා ගන්නකො. අද දවසේ ඉඳන් ඔයා මුලින්ම ගන්න 2016 O level MCQ paper එක. 2016 O level MCQ paper එක. මේ past papers වලින් අපි මේ ගේම ගහන්නේ නැහැ. බය වෙන්න එපා. sure shot වැඩේ හරියනවා ඈ. අර 2016 O level paper එක ගන්න. paper එක අරගෙන පළවෙනි MCQ 10.
එකේ ඉඳන් 10 වෙනකන් MCQ ප්‍රශ්න තියෙනවානේ බහුවර්ණ ප්‍රශ්න ටික. ඔන්න ඔය ප්‍රශ්න ටික ගන්න. හරිද? ඔන්න ඔය ප්‍රශ්න ටික මෙන්න මේ ප්‍රශ්න ටික ගන්න. මේ ප්‍රශ්න ටික අරගෙන මේ ප්‍රශ්නේ අරගෙන හොඳට බලන්නවා කොච්චරක් දන්නවද දන්නේ නැති ගොඩාක් තියෙන පුළුවන් නේ. ඔයා පොඩි පොතක් ගන්න. මේ දවස් 24 මේවට කරන්න පුළුවන් අඩම් මම කියන්නේ පිටු 80 තනි රූල් පොතක් ගන්න. තනි රූල්. පිටු 80 තනි රූල් පොතක් පොඩි පොතක්. හරි වාට CR පොතක්. හරි වාට කැමති පොතක් ගන්න. මොකක් හරි තනි රූල් පොතක් ගන්න පිටු 80. ඔය පොත අරගෙන ඔයා මේකේ පළවෙනි MCQ එක. දැන් උදාහරණයක් විදියට මට මතක එක අවුරුද්දක දැන් මට හරියටම 2016 අවුරුද්දේ ප්‍රශ්නේ මතක නැහැ. ඕනම් බලලා මම ඒක කරන විදිය කියලා දෙන්නම් තා චුට්ටකින්. අපි හිතමුකෝ මොකක් හරි දෛශික රාශි සම්බන්ධ ප්‍රශ්නයක් අහලා තියෙන කියලා. ඔයගේ තියරි මුකුත්ම දන්නේ නැහැ. මම මුකුත්ම දන්නේ නැහැ. ඔයාලට කරන්න තියෙන එකම වැඩ. හරිද? ඔයා මේ පොත අරගෙන මේ පොතේ පිටේ මේ පොතේ පිටුව ගත්තම මේ පිටුව තියෙන පිටුවේ අංකය කියලා දාන්න. ලියන්න මාතෘකාව දෛශික රාශි කියලා. දෛශික රාශි කියලා. මේ වැඩේ අපි ඉක්මනට කරන වැඩක් හොඳේ දෛශික රාශි කියලා. හරි. දෛශික රාශි කියලා බලලා ඔයාට කරන්න තියෙන්නේ මෙච්චරයි. හරිද? දෛශික රාශි කියලා ඔයාට කරන්න තියෙන්නේ මෙච්චරයි. ඔයා අච්චුපත පෙන්නලා බලන්න කොහේ හරි තැනක ඔයාට මේ දෛශික රාශි කියන වචනේ හම්බෙනවද? කොහේ හරි තැනක හම්බෙනවද? හම්බෙනවා නම් හම්බෙන්න ඕන පළවෙනි අවස්ථාව හම්බෙන්නේ 10 වසර දෙවෙනි පාඩමේ. ඔය දුර විස්ථාපන ප්‍රවේග තියෙන පාඩම. අන්නේ පාඩමේ තමයි ඔයාට දෛශික රාශි හම්බෙනවා නම් මුලින්ම හම්බෙන්නේ. අන්නේ පාඩම පෙළ ගන්න. ඒ පාඩමේ බලන්න මොකක්ද මේ දෛශික රාශියක් කියන්නේ කියලා පොඩි ෂෝට් නෝට් එකක් දාගන්න. දෛශික රාශියක් කියන්නේ ඇත්තටම මොකද්ද? නිශ්චිත විශාලත්වයක් සහ නිශ්චිත දිශාවක් සහිත රාශි වලට අපි කියන මොනවද? දෛශික රාශිය කියලා. නිශ්චිත විශාලත්වයක් සහ නිශ්චිත දිශාවක් සහිත රාශි, තියෙන රාශි. අපි ඒවට කියන මොනවද? දෛශික රාශි කියලා. තේරුණාද? හරි. අන්න ඒ විදිහට ඊට පස්සේ උදාහරණ මොනවද කියලා බලන්න. ඔයාලට මොනවද හම්බෙන්නේ? දුර දෛශිකයිද? නෑ. දුර අදිශයි. විස්ථාපනීය දෛශිකයිද? ඕ දෛශිකයි. වේගය දෛශිකයිද අදිශයිද? වේගය ඇවිල්ලා අදිශ රාශියක්. ප්‍රවේගය ඇවිල්ලා දෛශික රාශියක්. ත්වරණය ඇවිල්ලා අදිශයිද? නෑ. දෛශික රාශියක්. හරිද? ආන් ඒ වගේ ඔයා රාශි ටික බලාගෙන යන්න. පොඩි ෂෝට් නෝට් එකක් දෙන්න නිශ්චිත විශාලත්වයක් තියෙනවා, නිශ්චිත දිශාවක් තියෙනවා. උදාහරණ මොනවද කියලා ආදාගත්තා. ඊට පස්සේ දන්නවා අදිශ රාශියත් එක්ක තව වචනයක් එනවා. මොකද්ද රාශිය? මොකද්ද රාශිය? මොකද්ද අදිශ රාශියත් එක්ක ඉන්නේ? අදිශ රාශියත් එක්ක තව එනවා මොනවද? අදිශ රාශි දෛශික රාශියත් එක්ක අනිත් වෙන වචනේ අදිශ රාශි. අදිශ රාශි. අදිශ රාශියක් කියන්නේ මොකද්ද? නිශ්චිත විශාලත්වයක් ඇතිමුත් නිශ්චිත දිශාවක් නැහැ. මොකද්ද කරන්නේ? නිශ්චිත විශාලත්වයක් තියෙනවා, නිශ්චිත දිශාවක් නැහැ. හරිද? අන්න ඒ විදිහට ලියලා උදාහරණ ලියන්න. හරිද? ඔය විදිහට ඔයා MCQ පොයින්ට් එකතු කරන්න. හරිද? ඔන්න ඔයාට ආයි කවුරුම අවුරුද්දක මොන අවුරුද්දක දෛශික රාශියාවක් ඔයාට ඒක අමතක නැහැ. මේක ලියනවා විතරක් නෙමෙයි, ඒව මතක තියාගන්න ඕනේ. මේ දවස් 24 මෙන්න මේ විදිහට දවසට උදේට MCQ 10යි, රැට නිදා ගන්න යන්න කලින් MCQ 10යි. එතකොට දවසට ඔයා MCQ 20ක් කරලා. එතකොට ඔයාට තියරි 20ක් දවසට පුළුවන් වෙලා. ඉතින් 2016 ඉඳන් 2024 25 අවුරුද්දට වෙනකම් කොච්චර ප්‍රශ්න ඇවිල්ලා නැද්ද පේපරේ? කොච්චර සිද්ධාන්ත කොටස් ඇවිල්ලා ඇද්ද? ඔයාට එකම ප්‍රශ්නේ ආයෙ ලියන්න වෙනවා. ඒවට ලියන්න එපා නේ. ආයෙ දෛශිකයකුත් කොහෙද දැනක දෛශික ලියලා ඉන්නේ නැහැ. තේරුණාද? ඔයාට මේක කරන්න තියෙන හොඳම ක්‍රමය ඔයාට මේ තියෙන කාලෙන් ඔයාට උපරිම ගේමක් ගහන්න පුළුවන් ඈ. ඔයාගේ අම්මා තාත්තා ඔයාගෙන මාර ගොඩක් කියලා දැකලා තියෙනවා. ඒ හීන විතරක් වෙන්න දෙන්න එපා. ඔයා උත්සාහ කරන්න ඔයා ඉන්න තැනින් මේ දවස් 24 උඩට එන්න. ඔයාට මේ මොහොතේ ඔයා හිතුවොත් ඔයා වෙනස් වෙන්න ඕනි කියලා ඔයාට පුළුවන් කරන්න මේ වැඩේ. කවුරු හරි කියනවා නම් බෑ කියලා බොරු කතාවක් කරද? ඔයාට පුළුවන් කියන එක මෙන්න මේ ප්ලෑන් එක අනුගමනය කරලා ඔයාලා යටි කමෙන්ට් එකක් දාන්න. මේ වැඩේ හරිද සුපිරියද කියන එක ඔයා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම ශක්තිය ධෛර්ය වාසනාව හම්බෙන්න කියලා මේ සාමාන්‍ය පෙළ කඩේම සාර්ථකව ජය ගන්න. මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. එහෙනම් ගිහලා නම් ආයිබෝන් දරවසරයි.